ටෙලිකමියුනිකේෂන් ප්‍රින්සිපල්ස්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටෙලිකමියුනිකේෂන් ප්‍රින්සිපල්ස් ගැන. ඒ කියන්නේ ටෙලිකමියුනිකේෂන් වලට අදාළ වෙන දේවල් ගැන. එතකොට ටෙලිකමියුනිකේෂන් means transmitting information, voice, text, video or data over distance using electrical, radio, optical or electromagnetic signals. ඒ කියන්නේ ටෙලිකමියුනිකේෂන් කියන්නේ අපි ට්‍රාන්ස්මිට් කරනවා. ඒ කියන්නේ කොහෙට හරි යවනවා තොරතුරක් අපි භාවිතා කරනවා මේ සඳහා අපේ තොරතුර විදියට වොයිස් ඒ වගේම ටෙක්ස්ට් එකක් වීඩියෝ එකක් නැත්නම් ඩේටා එකක් ඒක අපි යවනවා කොහේ හරි තියෙන ඩිස්ටන්ස් එකකට. එතකොට ඒ කොහේ හරි තියෙන ලොකේෂන් එකකට අපි ඒක යවද්දී අපි යූස් කරනවා මෙතඩ් එකක්. එතකොට ඉලෙක්ට්‍රිකල් මෙතඩ් එකක් වෙන්න පුළුවන්, රේඩියෝ සිග්නල් වෙන්න පුළුවන්, නැත්නම් ඔප්ටිකල්, ෆයිබර් ඔප්ටිකල් ලයිට් වේව් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඉලෙක්ට්‍රොමැග්නටිකල් සිග්නල් එකක් වෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ මීඩියා තෝරගෙන අපි අපේ ඉන්ෆර්මේෂන්ස් ටික තොරතුරු ටික කාට හරි යවනවා. උදාහරණයක් විදියට අපි යාළුවෙකුට ෆෝන් කෝල් එකක් ගන්නවා කියමුකෝ. ඒකත් ටෙලිකමියුනිකේෂන්ස් වලට තමයි අදාළ වෙන්නේ. ඊළඟට උදාහරණයක් විදියට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. When you make a phone call, your voice is converted to electrical or digital signal and transmitted through cables or radio waves and then convert back into sound at the receiver end. උදාහරණයක් විදිහට අපි ෆෝන් කෝල් එකක් ගන්න එක ගමු. එතකොට අපි අපේ ෆෝන් එකෙන් කෝල් එකක් දෙනවා යාළුවෙකුට. එතකොට අපේ ෆෝන් එකෙන් අපි වොයිස් විදියට තමයි කටහඬ විදියට තමයි යවන්නේ අපේ ඉන්ෆර්මේෂන් එක. එතකොට ඒක ඉලෙක්ට්‍රිකල් සිග්නල් එකක් විදියට කන්වර්ට් වෙලා ඒ ඩිවයිසස් තියෙන ටිකක් ඒක මම පස්සේ කියන්නම්. දැනට ID එකක් ගන්න එක පාරක ගිහිල්ලා ඉලෙක්ට්‍රිකල් සිග්නල් විදියට කන්වර්ට් වෙලා යාළුවගේ ෆෝන් එකට ආපහු අපේ වොයිස් එක විදියට ඇහෙනවා. එතකොට මේක තමයි මම උදාහරණයක් විදියට ගත්තේ. ඊළඟ මෙහි පහළ පින්තූරයක් තියෙනවා. ටීවී නෙට්වර්ක් එකක සැටලයිට් කමියුනිකේෂන් වලදී භාවිත කරන ආකාරය. තව උදාහරණයක්. එතකොට මෙතන ටීවී නෙට්වර්ක් එකේ සැටලයිට් එකක අපි කියමුකෝ ටීවී බ්‍රෝඩ්කාස්ට් කරන තැනක අපි සැටලයිට් එකකින් අහසේ තියෙන සැටලයිට් එකකට අපේ ඉන්ෆර්මේෂන්ස් ටික දෙනවා. දුන්නට පස්සේ ඒ සැටලයිට් එකකින් රිසීව් කරගෙන අදාළ ලොකේෂන්ස් වලට උදාහරණයක් විදියට ටීවී සැටලයිට් තියෙනවා. ඒවා එතකොට අපේ ගෙවල් වල තියෙන රිසීවර්ස් වලට අදාළ channel ටික දෙනවා. ඒ වගේම ෆෝන් සිග්නල් උත් මේ සැටලයිට් හරහා අපට දෙන්න පුළුවන්. ඒ වගේම මේ රිපීටර් ටවර්ස් වලට සැටලයිට් එකකින් අරගෙන ඒ රිපීටර් ටවර් එකකින් ඉඳලා අපට අපේ ෆෝන් එකට දෙන්න පුළුවන්. එතකොට මේක තමයි උදාහරණයක් විදියට අරගෙන තියෙන්නේ. ඊළඟට අපි බලමු බේසික් කමියුනිකේෂන් මොඩල් එකක්. අපි sannivedanaya කරද්දී බේසිකලි කොහොමද ඉන්ෆර්මේෂන් එකක් තවත් කෙනෙක් අතට යන්නේ. එතකොට ඉන්ෆර්මේෂන් එකක සෝස් එකක් තියෙනවා, පටන් ගැනීමක් තියෙනවා. ඊළඟට ඒ වගේම තමයි ට්‍රාන්ස්මිට් කරන ආකාරයක් තියෙනවා. channel එකක් නැත්තම් මීඩියම් මාධ්‍යයක් තියෙනවා. උදාහරණයක් විදියට ෆයිබර් ඔප්ටික් කියන ෆයිබර්ස් අපි උදාහරණයක් විදියට ගත්තොත් මාධ්‍යයක් විදියට භාවිත කරන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි රිසීවර් කෙනෙක් ඉන්නවා. අපි යවන දේ ලබා ගන්න. ඊට පස්සේ රිසීවර් ඒක අරගෙන ඒක ලබා දී යුත්තාට ලබා දෙනවා ඩෙස්ටිනේෂන් එකක්. එතකොට ෆෝන් කෝල් එකක් වගේ උදාහරණයක් ගත්තම අපේ ඉන්ෆර්මේෂන් සෝස් එක ෆෝන් එක ආරම්භ වෙලා යාළුවගේ ෆෝන් එක ඩෙස්ටිනේෂන් එකට යනවා. ඒ තමයි අපි කතා කරේ බේසික් අයිඩියා එක. ඊළඟට බලමු අපි ලෙසන් 1 යටතේ කොහොමද ටෙලිකමියුනිකේෂන් එකක් තවත් ඩිස්ක්‍රයිබ් කරගන්න කියලා. මෙතන ඉන්පුට් විදියට අපි මැසේජ් එකක් ගන්නවා. සවුන්ඩ් මැසේජ් එකක්, ටෙක්ස්ට් මැසේජ් එකක්, වීඩියෝ ඩේටා විදියට. ඊට පස්සේ ට්‍රාන්ස්මිටර් එක කන්වර්ට් කරනවා මැසේජ් එක සිග්නල් එකකට. ඒක ඉලෙක්ට්‍රිකල්, රේඩියෝ, ඔප්ටිකල්, මැග්නටික් ඕන ආකාරයකට වෙන්න පුළුවන්. ඊළඟට channel එකක් තියෙන්න ඕනේ. අපිට ඒක යවන්න මාධ්‍යයක් තියෙන්න ඕනේ. එතකොට මේ මාධ්‍ය විදියට අපි ෆයිබර් ඔප්ටික් කේබල්ස් නැත්නම්
ඉලෙක්ට්‍රිකල් කොපර් කේබල්ස්, ඒ වගේම එයා එකත් අපට මාධ්‍යයක් විදිහට භාවිතා කරන්න පුළුවන් රේඩියෝ සිග්නල් සඳහා. ඊළඟට රිසීවර් කෙනෙක් ඉන්නවා. ඒ රිසීවර් එක එයා කන්වර්ට් කරනවා ඒ ඉලෙක්ට්‍රිකල් සිග්නල් එක හරි ඔප්ටිකල් සිග්නල් එක හරි ඉලෙක්ට්‍රොමැග්නටික් සිග්නල් එක හරි නැවත ඔරිජිනල් ෆෝම් එකට. ඔරිජිනල් ඒ ලබා දිය යුතු ආකාරයට. ඊළඟට ඒ අවුට්පුට් එක මැසේජ් එක ලබා දෙනවා. ඒ කියන්නේ රිසීවර් එක අදාළ කෙනාට මේ මැසේජ් එක අවුට්පුට් එකක් විදිහට පෙන්නනවා. මේ තමයි අපි අද කතා කරපු පළවෙනි පාඩම ටෙලිකමියුනිකේෂන් ප්‍රින්සිපල්ස්. එතකොට මේකෙදී මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ටෙලිකමියුනිකේෂන්ස් වල බේසික් අයිඩියා එකක් දෙන්න. අපි ඉස්සරහට බලමු. තව මේකට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. අද දවසේ අපි මෙතන නවතිනවා. තවත් පාඩම් රාශියකින් අපි ඉදිරියට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.